1948 පෙබරවාරි 4 වෙනි වගේ දිනයක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අප දේශපාලනික වශයෙන් නිදහස ලබලා අපේ පාලනයක් ඇති කරගෙන එදා ඉඳන් මේ දක්වා 78 වසරක් අපි පෙබරවාරි 4 වෙනිදා දිනය නිදහස් දිනය ජාතික නිදහස් දිනය වශයෙන් සමරනවා. මේ දිනය පෙළපාලි සංස්කෘතික උත්සව ප්‍රසංග සහිතව අපි ඉතාමත්ම අභිමානවත්ව අපේ සංස්කෘතික උරුමයන් ඒ වගේම අපගේ ශක්තිය ජාතියට ජාත්‍යන්තරයට පෙන්වා දීමේ උත්සව සංවිධානය කරමින් පවත්වාගෙන ආවා. මියුසික් ඔෆ් සංවිධානය කියන්නේ අප කළුතර දිස්ත්‍රික්කයේ තුලත් ඒ වගේම මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශයේ තුලත් සංගීත ශේෂ්ඨයට අදාළ වෘත්තිකයන් ගායකයන් සංගීත ශිල්පීන් වේදිකා නිර්මාණකරුවන් පසුතල නිර්මාණකරුවන් ඒ වගේම ගීත රචකයන් නිවේදකයන් නර්තන කණ්ඩායම් සමාජිකයන් මේ ආදී කොට ඇති සංගීත ශේෂ්ඨයට කලා ශේෂ්ඨයට සම්බන්ධ වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් තමයි මියුසික් ඔෆ්. මියුසික් ඔෆ් සංවිධානය මේ නිදහස් සමරුම වෙනුවෙන් අපි ගීත ප්‍රසංගයක් සංවිධානය කරන්නට හිතුවා. ඒ නිසා තමයි අපි පෙබරවාරි මාසේ 4 වෙනිදා උදෑසන 9:30ට පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නිදහස් ගී ප්‍රසංගයක් පවත්වලා මේ නිදහස් දිනය සමරන්නට අදහස් කළේ. ජාතිය අභිවෘද්ධිය වෙනුවෙන් අපගේ නිදහස වෙනුවෙන් පරිත්‍යාග කළ කැපවීම කළ ජාතික වීරවරයන් ඒ වගේම නිදහස් අරන්න උරුදුන්නන් ඒ වගේම 30 වසරක යුද මේ වාතාවරණය නිමා කරමින් අපට සාමය උදා කර දුන් යුද නාවක ගුවන් සිවිල් ආරක්ෂක පොලිස් ආදී කොට ඇති ඒ රණවිරුවන් මේ නිදහස වෙනුවෙන් අප අද භුක්ති විඳින නිදහස වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාම සිහිපත් කරමින් ඔවුන්ට උපහාරයක් වශයෙන් මේ ගී ප්‍රසංගය අපේ පවත්වන්නට අදහස් කරා. මියුසික් ඔෆ් අප සංගමයේ මම දන්නේ මේ පවත්වන්නේ හැමෝගෙම මම දන්නේ. මොකද විශේෂයෙන්ම තිබ්බා අපි මම කුඩා දරුවන්ටත් එක්ක මේ තමයි මේ ප්‍රසංගේ පවත්වන කුඩා දරුවන් නිදහස ගැන යෙදෙන්නේ කියන්නේ අපේ රටේ නිදහසේ ගීතේ තේරුම කියලා දෙන ඒකත් එක්ක තමයි අනුශාසකතුමා අනිත් එක කිව්වා. ඒක මම ආරාධනා කරනවා මම දන්නේ ඉන්නේ හැමෝටම මම දන්නේ පානදුර නගරයේදී මම දන්නේ තරමින් ප්‍රධානම නිදහස් උත්සවය වෙන්නේ. ඒ ඉන්න ආරාධනා කරන එදාට මම පෙබරවාරි 4 වෙනිදා උදේ 9:30ට අපේ ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයෙන් ගිහලා ඉතින් මියුසික් ඔෆ් සංවිධානය මේ අත දෙන්න යන්නේ පානදුර දක්ෂ දූ දරුවෝ ටිකට. ඉතින් සංගීතයේ දක්ෂ දූ දරුවන්ට වේදිකාවක් අනන ගමන් අති දක්ෂ සංගීත කණ්ඩායමක් තමයි අපිට නොමිලේම වාදනය සපයන්නේ පානදුර රාග සංගීත කණ්ඩායම. ඉතින් අපි ආරාධනා කරනවා මේ දක්ෂ දරුවන්ට අතහිත දෙන්න ගමන්ම මේ සංගීතයට අතහිත දෙන්න එදාට අනිවාර්යයෙන් මෙන්න පැය 3ක් මේ සංගීත වැඩසටහන තියෙනවා. රස විඳින්න එන්න පැය 3ම අපිත් එක්ක රැඳෙන්න.